හොඳයි යාළුවනේ ඔන්න අදත් වෙනදා වගේ අලුත් රැකියා අවස්ථා කිහිපයක්ම අරගෙන ආවා. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා. එතකොට මේ වගේ වීඩියෝස් දිගටම ආට බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපියන් අපේ වීඩියෝ එකට අද රැකියා බැර්තු මොනවද කියලා බලන්න. අද මුල්ම රැකියා අවස්ථාව විදියට තියෙන්නේ වීඩියෝ ග්‍රැපර් හා වීඩියෝ එඩිටර් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා. වයස අවුරුදු 18ත් 29ත් අතර නම් ඔයාට මේ සඳහා පළපුරුද්දක් තියෙනවා නම් මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 076යි 277යි 87යි 92. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. මේ ළඟට එකම ආයතනයක රැකියා අවස්ථාත් කීපයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ආයතන කළමනාකරු, පුද්ගලික සහකාර, ගිණුම් සහකාර, ඊට අමතරව සමාජ මාධ්‍ය සම්බන්ධීකාරක හා පාරිභෝගික නිලධාරී විදියට සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව වීඩියෝ හා ෆොටෝ එඩිට් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් මේ සඳහා පළපුරුද්දක් තියෙනවා නම් අයදුම් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ දුරකථන අංකයකුත් සඳහන් කරලා තියෙනවා 076යි 8යි 151යි 284. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. බ්ලූ ෆෝට් කියලා ආයතනයක රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සේල්ස් ප්‍රොමෝටර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා hr@araliainternational.com. ඊට අමතරව දුරකථන අංකය තියෙනවා 077යි 041යි 38යි 33. මෙන්න මේ අංකයට කතා කරලත් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ආයතන පිහිටි තැනක් නම් සඳහන් කරලා නැහැ. ෂෝරූම් සුපර්වයිසර් හා ෂෝරූම් එක්සිකියුටිව් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රදේශ විදියට සඳහන් කරලා තියෙන්නේ ගාල්ල, මේගමුව, කොළඹ හා නුවර කියන ප්‍රදේශ තමයි. ඒතර ඔයගොල්ලන්ට CV එකක් යොමු කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා info@laperfume.lk. ඊට අමතරව දුරකථන අංකයකුත් සඳහන් කරලා තියෙනවා 073යි 127යි 200. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාට පුළුවන් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. මේ ළඟට සේල්ස් ඇසිස්ටන්ට් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. පිරිමි පුද්ගලයන්ට තමයි මේකට අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙන්නේ. මේගොල්ලෝගේ ආයතනය පිහිටා තියෙන්නේ දෙහිවල කියලා තමයි ප්‍රදේශය සඳහන් කරලා තියෙන්නේ. ඔයාට තවත් විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා 077යි 62යි 42යි 341 075යි 3යි 666යි 766. මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. මේ සඳහා උනන්දුවක් දක්වනවා නම් සේල්ස් එක්සිකියුටිව්, බිස්නස් ඩෙවලොප්මන්ට් එක්සිකියුටිව්, බ්‍රාන්ච් සේල්ස් මැනේජර් හා රීජනල් සේල්ස් මැනේජර් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට වැටුප විදියට බිස්නස් ඩෙවලොප්මන්ට් එක්සිකියුටිව් කෙනෙක් නම් රුපියල් 70000ට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන් කියලා තියෙනවා. බ්‍රාන්ච් සේල්ස් මැනේජර් තනතුරු සඳහා රුපියල් 1,50,000කට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන්ලු. රීජනල් සේල්ස් මැනේජර් තනතුරු සඳහා අයදුම් කරනවා රුපියල් 2,25,000ට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ප්‍රදේශ විදිහට සඳහන් කරලා තියෙන්නේ පිළියන්දල, බොරලැස්ගමුව, දෙහිවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව හා අවිස්සාවේල කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වයස අවුරුදු 25ට වැඩි කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අවතරව අල්විකරණය පිළිබඳව වසර දෙකට වඩා පළපුරුද්දක් තියෙන්න ඕන කියලා තියෙනවා. මේ රැකියාවට අයදුම් කරනවා නම් දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 077යි 278යි 24යි 40. ඔයත් මේ සුදුසුකම් සපුරනවා නම් මේ අංකයට කතා කරලා මේ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්. කඩුවල ප්‍රදේශයේ පිහිටි නීතිඥ කාර්යාලයකට පරිගණක දැනුම ඇති ලිපිකාරණයක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. දුරකථන අංකය 071යි 130යි 21යි 86. කර්මාන්ත ශාලාවක රැකියා බැරිතු කිහිපයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රොඩක්ෂන් ඇසිස්ටන්ට් මැනේජර්, කටින් ඉන්චාර්ජ්, සීනියර් QC, කටින් හෙල්පර් හා ග්‍රේඩ් A මැෂින් ඔපරේටර්ස් විදියට තමයි තනතුරු සඳහන් කරලා තියෙන්නේ.
ආයතනයේ පිහිටා තියෙන පුතුවරාව පාර මාළඹේ කියන ප්‍රදේශයේ ඔයාටත් මේ සඳහා පළපුරුද්දක් සුදුසුකමක් තියෙනවා නම් අයදුම් කරන්න පුළුවන්. දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා 070යි 22යි 23යි 032 072යි 88යි 49යි 972. මෙන්න මේ අංක දෙකට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. ඔයත් මාළඹේ අවට පදිංචිකාරයෙක් නම්. මේ ළඟට මාළඹේ ප්‍රදේශයේ පිහිටි ගෝල්ඩන් මෝටර්ස් කියන ආයතනයේ වෙළඳ සහායක තනතුරු සඳහා සේවක සේවිකාවන් බඳවා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 20ත් 40ත් අතරයි විමසන්න කියලා දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා 071යි 84යි 39යි 339. ඔයාලටත් පුළුවන් මෙන්න මේ අංකයට කතා කරලා මේ රැකියාවට අයදුම් කරන්න. මේ ළඟට VJS ෆර්නිචර් කියලා ආයතනයක රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අලෙවි නිලධාරීන් සඳහා තමයි මේ රැකියා අවස්ථාව තියෙන්නේ. එතකොට ඔයාට මාසික වැටුප විදියට සියලු දීමන ඇතුළත්ව රුපියල් 1,50,000කට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන්ලු. පළපුරුද්ද හා සුදුසුකම් මත විශේෂ වරප්‍රසාදත් ලබා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව ආහාර හා නවාතැන් අවශ්‍ය නම් සලසා දෙන්න පුළුවන් කියලාත් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව රියදුරු රැකියා අවස්ථාවටද අයදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් කතා කරලා බලන්න පුළුවන් දුරකථන අංකය තියෙනවා 076යි 780යි 47යි 28. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් මේ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්. මේ සඳහා සුදුසුකමක් පළපුරුද්දක් තියෙනවා නම්. රොයල් නර්සින් පුද්ගලික සමාගමේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාට වැටුප විදිහට රුපියල් 84000කට වඩා උපයා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ප්‍රධාන කාර්යාලය ඒගොල්ලෝගේ ගල්කිස්සේ පිහිටා තියෙනවා කියලා තියෙනවා. ඊට අමතරව මේගමුවේත් තව කාර්යාල තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංක තියෙනවා 070යි 378යි 93යි 80 070යි 37යි 89යි 382 070යි 11යි 93යි 193. ඔන්න ඔයත් මේ සම්බන්ධ උනන්දුවක් දක්වන නම් මේ අංක වලට කතා කරලා ඔයාලට පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. අතුරුපස නිෂ්පාදන ආයතනයක රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රදේශ විදියට ගම්පහ හා මහනුවර තමයි සඳහන් කරලා තියෙන්නේ. අලෙවි නිලධාරී තනතුරු සඳහා තමයි මේ රැකියා අවස්ථා තියෙන්නේ. සියලු දීමනා සහිතව ආරම්භක වැටුප රුපියල් 75000කට වඩා ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා තමයි වැඩිදුර සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට තවත් විස්තර දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දුරකථන අංකය තියෙනවා 077යි 74යි 14යි 02යි 1. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාලට පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. ඔයත් ගම්පහ මහනුවර අවට කෙනෙක් නම්. මේ ළඟට සැලොන් අංශයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. බියුටිෂියන් හා ට්‍රේනි බියුටිෂියන් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ගැහැණුවට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්. ලොකේෂන් විදියට කොට්ටිකාවත්ත හා පැලවත්ත තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාට අවුරුදු 2-3 අතර එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන කියලා තියෙනවා. ඊට අමතරව ඔයාගේ වයස අවුරුදු 20-30 අතර නම් මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා 073යි 184යි 568. ඔන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එක්සිකියුටිව් ඔඩිට් පිරිමයට තමයි මේකට අයදුම් කරන්න පුළුවන් කියලා තියෙන්නේ. ඔයාට මේකට අයදුම් කරන්න නම් අඩුම අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඔඩිට් ඇසිස්ටන්ට් තනතුරු සඳහා තියෙනවා රැකියා අවස්ථාව. අඩුම අවුරුදු 2ක එක්ස්පීරියන්ස් තියෙනවා නම් මේකට අයදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව මැනේජ්මන්ට් ට්‍රේනි ඔඩිට් ඒකත් පිරිමයට තමයි අයදුම් කරන්න පුළුවන් කියලා තියෙන්නේ. වයස් සීමාව සඳහන් කරලා තියෙනවා අවුරුදු 28ට අඩු නම් මේකට අයදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංකයක් තියෙනවා 071යි 081යි 81යි 52. එහෙම නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා careers@valuablefinance.com. මෙන්න මේකට ඔයාගේ CV එක යොමු කරලා හරි ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. අලිවිකරණ අංශයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවන් ජ්‍යෙෂ්ඨ අලෙවි නිලධාරීන් හා අලෙවි කළමනාකරුවන් විදියට තමයි තනතුරු සඳහන් කරලා තියෙන්නේ. මොරටුව ශාඛාව සඳහා තමයි මේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. මූලික සුසුකම් විදියට වයස අවුරුදු 25ට වැඩි නම් උසස් පෙළ සමත් නම් මේකට අයදුම් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊට අමතරව අවම වශයෙන් අලෙවිකරණ ශාස්ත්‍රීය මාස 6කවත් අත්දැකීම් අවශ්‍යයිලු. මොරටුව හා පානදුර
අවට අය විශේෂය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාට මේ සම්බන්ධව තවත් විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංකය තියෙනවා 077යි 458යි 13යි 76. මේ සඳහා පළපුරුද්දක් උනන්දුවක් තියෙනවා. ඔයාටත් පුළුවන් මේ අංකයට කතා කරලා මේ රැකියාවට සම්බන්ධ වෙන්න. හොඳයි එහෙනම් අදට ගිහින් එන්නම් ආයිත් මේ වගේ අලුත් මලුත් රැකියා අවස්ථා අරන් ගැන බලාපොරොත්තු වෙමින් අපි subscribe කරන්න මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් ආයිත් හම්බෙමු අලුත් මලුත් වීඩියෝ එකකින්.